හිතරේ ගල් වල වැරෙන්න යන්නේ. කලන්ත දාන්න ඕන තමයි. මෙහෙර නවතින මන්දයි. නේද? ඔය හොටෙල් එක. කතරගම දේවාලය. හලෝ good morning යාළුවනේ. අපි දැන් කොහෙද ඉන්නේ? මම හයි කියන්න හයි. හයි. අපි දැන් ඉන්නේ මත්තලට ලං වෙලා. ඔයාලා බලන්න ඇති උදේ පාන්දර අපි දෙන්න මේ කොහෙද යන්නේ කියලා. ඉතින් මෙච්චර කාලයකට අපි දෙන්න වැඩිම දුරක් කියපු ලස්සන ට්‍රිප් එක. වැඩිම දුරක් කියලා කිව්වට ඔයාලා හිතන්නේ අපි දෙන්න කොච්චර දුරක් ගියා කියලා. කමෙන්ට් එකක් දාන්න බලන්න. ඉතින් මේ ට්‍රිප් එකේ අපි ගියපු ලස්සන තැන් අපිට හම්බුන යාළුවෝ කරපු කියපු දේවල් වීඩියෝ එක ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ඉස්සරහට අපේ වීඩියෝ එකත් එක්ක ඉන්න. झलक गए नैना तूने मन කොයා පේන්නේ? අපිට යන ගමන් දන්සලක් හම්බුණා. අර දේව පූජාවල් වගේ එකක් මේක මේ උරක්කන් දාලා මුද්‍රස් පලං කජු වගේ ගොඩාක් දේවල් දාලා හදලා තිබ්බේ. මාරම රසයි. අපි දෙන්න ඉවර වෙනකම්ම කෑව මේ ටික. උරක්කන් වගේ. ඒ මාර රසයි. ඇත්තටම මාරම රසයි. පස්සේ අපි ආවේ දියුල් ගන්න. මෙතන මේ මාමා දියුල් හොයන්නේ ටිකක් අමු ඒවයි. අයියේ දිනු ඒව කන්නාස නැහැ. එයා හොයන්නේ අම්මු දියුල්. රුචියට දෙන වැඩේද කිලෝකට වැඩිය හැබැයි. හරි. nanti siapa lah kana? ඔය අනිගත් ඒවා. වඳුරේට දැලිපියක් අහු වෙලා. යන ගමන් ඉස්සෙල්ලම දැකපු පාටම ලස්සන view එක. ඔයාලා මෙතන දන්නව නම් කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. ලස්සනක් තියෙන්නේ නේ. දෙපාන්දර නිසා ඊට නිදිමතයි. ඔන්න ඒ වතුර මේක දැකලා මේ මූණ හොදන්න නැත්තෝ දැන් මේ මූණ හොදි
අපි ආපු මේ පාර නම් තනිකරම පිස්සුවක්. ඒ තරම්ම ලස්සනයි. ඔනේ ඔය ඉතින් ලස්සන. ඊට පස්සේ අපි ලං වුණේ දියලුම දිය ඇල්ල බලන්න යන්න. ඔය රෑතින් ලස්සනට පේන්නේ දියලුම දිය ඇල්ල. ඉතින් අපි දැන් යන්නේ ඔන්නේ එතනට තමයි. මෙතනට නම් ගොඩාක් ළඟට පේනවා. මේ වගේ තැන් වලට ඉතින් ගිහිල්ලාම තමයි බලන්න ඕන කොච්චර ලස්සනද කියලා. මෙහිම වීඩියෝ එකකින් බලනවට වඩා ගිහිල්ලා බලන එක තමයි ගොඩක්ම වටින්නේ. ඉතින් මං ගියේ පළවෙනි පාර ඇත්තටම මට පිස්සු හැදිලා වගේ ඉන්නේ. ඒ තරම්ම ලස්සනයි. යා මෙතන ඉඳන් කියන්නේ පාලම උඩින් ඉඳන් බලද්දි ඔන්නෝම තමයි දියලුම දියැල අපිට පේන්නේ. අපි උඩටම ගියා කැලයක් නැතිව ගියේ. මෙන්න මෙතනින් තමයි අපි පටන් ගත්තේ යන්න. ගල් උඩින් ඇවිදවිද තමයි යන්නේ. ඇත්තටම මරු කැලයක් මැදින් එහෙම නිකන් මාරයි. ඒක මරු. ගිහිල්ලාම බලන්න යාලා. යනකම් ඉතින් මේ වගේ ලස්සන පාරවල් වල තමයි ආවේ. පාර යනවා දෙපැත්තෙන් ගස් වලින් පාර වැහිලා. හරි ලස්සනයි. ඔර බලන්නකො කැවුම් ගෙඩියක් ඔය අර. අහස උඩ කැවුම් ගෙඩිය. ආරද්ද බලන්න. ලස්සන. ඔය හොටෙල් එක මකුල අන්නතර වැඩි හිටියේ වැඩි හිටියේ ඔනේ පින්න ඔයි රොස්සන මර නෙමෙයි කොළ මන් දැක්කේ මල් වගේ මේ කඳු යන්නේ නැහැ මේ කඳු යන්නේ anak nih nan ada ini tunggu dulu ini
ඔයා මං හිතුවේ වර හැල්ලාගෙන කියලා. දැන් ස්ට්‍රෝබෙරි ගත්තේ මට. ඇයි මට? ඔයා ඉන්නේ නේ? ඒ වුණාට හරි නෑ. හරි නැත්නම් මොකද 100 බලයක් අරගෙන තනියෙන් කෑවේ? ඉන්නේ බලන්න ස්ට්‍රෝබෙරි. ස්ටේපර් පට. සුවයි. ස්ට්‍රෝබෙරි ඇඹුල් තමයි. යා මෙතන නම් තියෙන්නේ පුදුම හීතලක් මගේ පපුවත් හිර වෙන්න ගත්තා. මෙතන අපි විනාඩි 10කට වඩා ඉඳියේ නෑ මොකද ඉන්න බෑ පපුව හිර වෙනවා වගේ ඒ තරම්ම සීතලයි මට. මට සීතල කොහොමවත් දරා ගන්න බෑ. ඒක නිසා ගොඩාක් කල ඉඳියේ නෑ විනාඩි 10ක් වගේ ඉඳියේ. මෙතන මේ බලන්න පොල්ලෙහා පේන හැටි. මෙතනින් වැට්ටොත් නම් sorry.com මාරම කනේ ලොකු පල්ලමක්. හැබැයි මාර ලස්සනයි. මෙච්චර ලස්සන දැන් තියෙනවද කියලා හිතෙනවා මාරම ලස්සනයි. බලන් ඉදිද්දි පොඩි අර නිකන් කකුල් දෙක වෙවුලන ගතියකුත් තියෙන උස නිසා. බලන්න දාන්න තමයි. යතුරු ගෑ. යතරත් ගන්න. උඩ වැඩ වෙයි කරා. මොනේද ඊයුලි. මේ කන්දේ යද්දී නම් පුදුම පරිස්සමකින් යන්න ඕනේ. වාහන උඩ ඉඳන් එන්නේ ජෙට් වගේ. අනික වංගු ගොඩයි. ඒක නිසා බලාගෙන හිමින්ම පරිස්සමෙන්ම යන්න ඕනේ පාරක් මේක. අපි නම් හෙන හිමින් ගියේ. තාම වේවුලනවා. වෙවුලනවා කියන්නේ සන්නිපාතය දෙන්නත් ඕනේ මෙන්න මොකද. නහයක් ගල් වෙලා. හිතරේ ගල් වෙලා මැරෙන්න යන්නේ. අයියෝ. මට මේ කෑම කඩේ නම නම් මතක නෑ. කෑම නම් හරි රසයි. අපි මේ යන්නේ කෑම කන්න. මොකද අපි උදේ ඉඳන් මුකුත්ම කාලා නෑ. සීතලත් නිසා බඩගිනීනේ. පඩි පෙලත් බැහැගෙන ඔන්න ඔහම පල්ලෙහාට ගියා. පල්ලෙහාට යද්දී මුළු කෑම කඩේම ෆොරින්ස්ලා ආක්‍රමණය කළා. මුග්ගාන්නේ හීතලයි කණිකක් කාලේ ඉක්මනට. මේ බලන්න. ලස්සනයි නේ. ලස්සනේ සීතලනේ. ඔපෝ. ඉස්සෙල්ලාදී ඇල පෙන්නන්න ගත්තා සිග්නල් තිබුණේ. යන්නේ හැත්තර සීතල නිසා මගේ මේකප් එක කුල තියනවා. මෙන්න මේ දැන් යන පාර
පාරේ තාටිකක් ඉස්සරහට ගිහාම මේ ලස්සන ෆොටෝස් ගන්න ලොකේෂන් එකක් තිබුණා. එතන අපි දෙන ෆොටෝස් ගොඩාක් ගත්තා. ඉතින් මේ ෆොටෝස් ගන්න වීඩියෝස් නම් දාන්න වීඩියෝස් ගන්න බැරි වුණා. මේ එතන තමයි අපි ෆොටෝස් ගැහුවේ. ඔතනම චුට්ටක් ඉස්සරහා. දැන් අපි ඉන්නේ දිය තලාවේ ටවුන් එකේ. ටවුන් එක නම් පුංචි නඩ මාල් ලස්සනයි. බස් ස්ටෑන්ඩ් එක. අර බස් ස්ටෑන්ඩ් එක නේ. දැන් නම් අපි යන්නේ මේ අයියගේ යාළුවෙක් මේ පැත්තේ ඉන්නවා කියලා එයාව බලන්න. තාටියකින් අපි යවවත් පෙන්නන්න. ඉතින් අපේ අයියා අපේ නෙවෙයි සමහරවිට මගේ අයියා වල්මල් කියලා මල් ජාතියක් පෙන්නුවා. මම නම් දන්නේ ඒක සූර්යකාන්ත කියලා. මෙන්න මේ අන්න ඒක තමයි මෙයාගේ වල්මල්. බණ්ඩාරවිල. දැන් කිලෝමීටර් කීයක් ආවදයි අපි? 355යි. කිලෝමීටර් 355යි. තවම ගිහින් ඉවරත් නෑ. තාම යනවා. කියන්නේ 400? ඊට වැඩි වෙයිද? 100ක් විතර. දැන් ඉන්නේ බණ්ඩාරවිල ටවුන් එකේ. අපි දැන් අන්න රෑ ඉතින් පේන කාගිල්ස් එකට යන තමයි ඉන්නේ. මෙයාගේ යාළුවෙක් ඉන්නවනේ මෙහි. අන්න යාව හම්බෙලා තමයි යන්නේ. අපි යාගෙත් පොඩි වීඩියෝ කෑල්ලක් ෂේප් එකේ ගේන්නම්. මෑන්ට හොරෙන් තමයි ගන්න ඕනේ වීඩියෝ කෑල්ල. මෙන්න මේක තමයි පොට් එක. පාකින් පාක්. අපේ ලිෆ්ට් එකේ යන්න හදන්නේ. ලිෆ්ට් එක ආවා. हाँ बात करें ना हाँ हाँ අපි මෑන් ඉන්න තැනට ආවා. අපි බලමු වෑන්ස් ඔන්න ඉන්නේ මෑන්ස්. ඔයා යන්නේ අපිට වෑන්ස් හම්බුණා. මේ තමයි අපි හොයාගෙන ආපු මෑන්. මේ වොක් කරන්න නැත්තේ අයියේ ප්ලීස් අයියේ. අනේ අයියෝ ඔයා කෑවනේ ෂී. ඉතින් මං ඒ හෙලෙව්වේ. ඒක මම හොල්ලපේ ගන්නේ. ආයෙත් නෑ ඔච්චරයි. ආයෙත් නෑ. කොරනවා සීට. මේ අයින් එක ගන්න. මේක ගන්න. ඔයි නෝ ගැස්සෙනවනේ. වැටෙන දීප අන්තිම වැඩන්නේ. ඒක ගැස්සෙනවා. අන්තිමට ගියේ ගැස්සෙනවා. දැන් අපි මේ යන්නේ පලුඩේරියම් අයිටම් එකක් ගන්න. පලුඩේරියම් සෙටප්. සමාවෙන්. සද්ද දාන්න එපා. පලුඩේරියම් සෙටප් එකක් ගන්න. අපිත් එක්ක ආව මෙන්න මේ මෑන්. ලස්සන අයිය කෙනෙක්ද මල්ලි කෙනෙක්ද දන්නෙත් නෑ ඉන්නවා. මෙන්න මේ නටනටින් එක්කෙනා තමයි ඒක හදලා තියෙන්නේ. ඔතන ඔයාලට පරිස්සමෙන් යන්න ඕනේ. ඉස්සරමයි.
ඊට පස්සේ ආවේ මල් පැල ටිකක් ගන්න. තාත්තා තමයි කෝල් කරලා කිව්වේ මල් පැල ටිකක් ගේන්න කියලා. ඔන්න ඉතින් දැන් මල් බලනවා. මෙතන තියෙන මල් ටික ඔක්කොම අරන් යන්න හිතුණා. ඒත් අරන් යන්න බෑනේ. අන්තිමට අපි මල් පැල 5ක් 6ක් විතර ගත්තා. මෙන්න මේ මං අල්ලලා ඉන්න පැලෙත් ගත්තා. ඒක කපුරු එකක්. මාර ලස්සනයි. ඕකේ මාරේ හැපැත්තේ තියෙන දම් පාට එකක් ගත්තා. මෙන්න මේ පැලෙත් ගත්තා. රතු පාට මල් තියෙනද? ඉඩ ඇති. මේ තියෙන්නේ අයියගේ වල් මල්. මල් ගත්තට පස්සේ අපි දැන් මේ යන්නේ ඇල්ලට. එතනින් තමයි හරවන්න තියෙන්නේ. මේ තියෙන බෝඩ් එක. ඇල්ල බ්‍රීතිං. ඔයාගේ නම බ්‍රීත්. මෙයාව සේව් දාලා තියෙන්නේ බ්‍රීත් කියලා. මෙතන තියෙන්නේ ඇල්ල බ්‍රීතිං ස්පේස් කියලා. බ්‍රීත් කියලා දැම්මට කරන්නේ මගේ හුස්ම හිර වෙන වැඩ. බලන්නකෝ අයියා කොච්චර පරිත්‍යාගශීලීද කියලා. මේ මෙතනට අපි මේ ඇත්තටම ගොඩාක් පරක් වෙලා තියෙන්නේ අපිට යන්න. මේ වාහන සේරටම යන්න ඉඩ දීලා වාහනේ පස්සට කරගෙන ඉන්නවා. යන් කිව්වට ගියෙත් නෑ. මේ තව එකකට දාන්න ඉඩ දෙනවා. ඇත්තටම ගොඩාක්ම පරක් වෙලා තිබුණා අපිට මේ වෙලාවේ යන්න. මමත් මුකුත් කිව්වේ නෑ. ට්‍රැෆික් එකක් තිබ්බ නිසා අපිට උඩින් යන්න බෑනේ. ඒ නිසා ඉතින් මම මුකුත් කිව්වේ නෑ. සුදු අපි කොහෙද යන්නේ මේ? මොන ඇල්ලද? දන්නව නේද? පරිසරයට යන්න. යා. බල්ලගේ ෆොටෝ. කො ගත්ත එක වෙන්න? ප්ලාස්ටික් බෝතල් දෙකක් හොයාගෙන බල්ලෝ දෙන්නෙක් ෆුට්බෝල් සෙල්ලම් කරනවා. මෙතනින් එක්කෙනෙක් තව ඩිංගෙන් වාහනයකට හැප්පෙනවා. මෙතනින් අංකල් අඬ ගහලා ගත්තේ නැත්නම් ඒ බලු පැටියා මේ ඇක්සිඩන්ට් වෙනවා එතන. කතරගම දේවා. මං අසම වගේ ගෙජමැටික්ස් වලට තමයි. ඔන්න ඉතින් බලන්න තියෙන හැම එකම බලලා දැන් අපි මේ යන්නේ ගෙදර. ගෙදර යනවා කියන්නේ තාම මේ ගෙදර යන ලඟුනේ නෑ. ගෙදර යන්න කියන්නේ ගෙදර යනවා අපි මේ. ඉතින් මට ටිකක් දුකයි වගේ මුළු දවසම ඇවිදලා ගෙදර යනවා කියලා කිව්වහම ටිකක් දුකයි. කමක් නෑ. ඉතින් ඉස්සරහට තව දවස් තියෙනවානේ. ඇවිදින්න. හිමින් සැරේ ඉතින් ගියා.
දැන් ඉන්නේ කොහෙද සුදු? දන්නේ? අර ගෙදර. බෝඩ් එකේ කියවන්න බෑ. හපුතලේ පාර වැල්ලවා. ආ වැල්ලවයි. දැන් අඳුර ගෙදර ගන්න. යනවා. ඔන්න ඉතින් අපේ දෙවෙනි ලෝකෙ කිවරුනේ යන්න හිතාගෙන ඉඳපු ගමනක් නෙමෙයි අතරම මෙන්න මෙයාගේ වැඩකට යන්න ඕනි කියලා මෙයා කිව්වා. ඊපස්සේ මටත් යන්න ඕනි කියලා හිතුණා. මමත් එල්ලීගෙන ආවා ඉතින් අතරම එල්ලීගෙන ආපු ගමනක් මේක. යන්න හිතාගෙනම ආපු ගමනක් නෙවෙයි. මේ එම්ම ඉතින් බණ්ඩාරවැල පැත්තේ තියෙනවනේ බලන්න ලස්සන තැන් බ්ලොග් එකේ ඔයාලා දැක්කනේ. ඒ තැන් වලත් ගිහිල්ලා ඉතින් නිකන් ගිහින් එනවට වඩා ඇවිදලා කරලා චුට්ටක් බලලා නික හොඳයි. ඉතින් එහෙම ගිහිල්ලා ආවා. ඉතින් ඔහොම තමයි අද දවස් අපේ ඉවරුනේ. මෙයා නම් ගොඩක් තැන් වල ගිහිල්ලා තිබුණා. මම නම් ෆස්ට් ටයිම් ගියේ. මාර ආසාවකින් ගියා. එනකොට නම් චූටක් බයෙන් ආවේ අලින් දී කියලා. ඉතියේ නෑ. එහෙම තමයි ඉතින් අද අපි ගමන ඉවර කරේ. අපේ vlog එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් එකක් දාන්න. තව subscribe කරලා නැත්නම් subscribe කරන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න.